සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. අද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ 2025 ජර්නල් බුක් එකේ කොහොමද පිටු ඕගනයිස් කරේ කියලා දෙන්න. ඉතින් මේ මගේ බුලට් ජර්නල් බුක් එක මම 2025 පාවිච්චි කරේ බුලට් ජර්නල් බුක් එකයි ග්‍රැටිටියුඩ් ජර්නල් එකයි විතරයි. ඉතින් මම මේ ජර්නල් දෙක විතරයි අවුරුද්දටම පාවිච්චි කරේ. ඉතින් මේ වීඩියෝ එක කරන්න මූලිකම හේතුව වුණේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බුලට් ජර්නල් බුක් එකක් හදනකොට මොන පිළිවෙලටද පොත හදන්න ඕනි කියන එක. කියන්නේ පිටු කොහොමද එන්න ඕනි පිළිවෙල මොකක්ද කියන එක. ඉතින් මේක මටත් තිබුණ ප්‍රශ්නයක්. මොකද අපි බුලට් ජර්නල් එකක් හදන්න කලින් ඒක වීඩියෝස් බලනවා. ඉතින් ඒ වීඩියෝස් වල තියෙන පිළිවෙල හැම එකකම තියෙන එකම විදිහට නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක මටත් ලොකු ගැටලුවක් වුණා බුලට් ජර්නල් එකක් හදද්දි. ඉතින් මම අද හිතුවා මම කොහොමද බුලට් ජර්නල් එක පිළිවෙලට ඕගනයිස් කරේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ ගමන් මෙන්න මේකත් කියන්න ඕනි. මේ බුලට් ජර්නල් එක හැදුවට මට මේක අවුරුද්දම දිගටම කරගෙන යන්න බැරි වුණා. ඉතින් ඒක මං හිතනවා මගේ දුර්වලතාවයක් කියලා. මොකද බුලට් ජර්නල් එකක් ආරම්භ කළාට පස්සේ ඒක දිනපතාම නඩත්තු කරගෙන යන්න ඕනි. ඒක අනිවාර්යයි කියලා එකක් නැහැ. ඒත් අපේ වැඩ පහසු කරගෙන යන්නනේ අපි මේ බුලට් ජර්නල් එකක් පටන් ගන්නෙ. ඉතින් ඒක හරි විදිහට කරොත් තමයි අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා 2025 අවුරුද්ද මම හිතුවට වඩා ගොඩක් ඇත්තටම අසාර්ථක වුණා මේ පොත නඩත්තු කරගෙන යනකොට. ඉතින් මේ තමයි මගේ පළවෙනි පොත. ඉතින් ඒ නිසාත් සමහර විට අඩුපාඩු වෙන්න ඇතිනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා 2026ට හොඳ ජර්නල් බුක් එකක් හදාගෙන දිගටම නඩත්තු කරගෙන යන්න. ඉතින් මම තාමත් 2026 බුලට් ජර්නල් පොත හැදුවේ නැහැ. ඉතින් මම කැමතියි ඔයාලත් එක්ක මේ පොත හදන විදිහ කරගෙන යන්න. ඉතින් මම ඉදිරියට මේ වීඩියෝ එක අරගෙන එන්නම්. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්නම් කොහොමද මගේ බුලට් ජර්නල් පොත මම 2025 පිටු ඕගනයිස් කරගත්තේ කියලා. ඉතින් මගේ කවර් එකට පස්සේ මම පළවෙනි පිටුව 2025 මයි බුලට් ජර්නල් කියලා ලියන්න තමයි වෙන් කරගත්තේ මුල්ම පිටුව. ඉතින් එහෙම කරාම ටිකක් පොත පිළිවෙලයි ලස්සනයිනේ. අවුරුද්ද ලියලා තිබ්බම මම දෙවෙනි පිටුව වෙන් කරේ all about me. මම ගැන හැම විස්තරයක්ම. මේකේ මගේ නම, මම ඉන්න රට වගේ දේවල් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඊළඟට all about me එකට දාන්න පුළුවන් විස්තර මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊළඟට 2025 කැලෙන්ඩර් එක තමයි මම මේ විදිහට ඇඩ් කරගෙන තියෙන්නේ. මේකත් ඔයාලට කැලෙන්ඩර් එකකින් ගත්ත කොටසක් හරි නැත්නම් ඔයාලට මැදලා හරි හදාගන්න පුළුවන්. ඉතින් මම නම් මේක අරගෙන තියෙන්නේ පරණ ඩයරි එකකින් තමයි. ඩයරි වල ඔයාලා දැකලා ඇති 2024 ඩයරි වල 25 අවුරුද්ද දාලා තියෙන එක පේජ් එකක. ඔන්න ඉතින් ඊට පස්සේ මම ඊළඟ පිටුව වෙන් කරේ මගේ ගෝල්ස් ටික ලියන්න. 2025 මම බලාපොරොත්තු වෙන ගෝල්ස් තමයි මේකේ ලියලා තියෙන්නේ. ඉතින් මට සම්පූර්ණ කරන්න බැරි වුණ පිටුවක් තමයි ඊළඟ පිටුව සෝෂල් මීඩියා. ඉතින් මේකේ ඔයා පාවිච්චි කරන සෝෂල් මීඩියා ඇප්ස් වල පාස්වර්ඩ් එහෙම ලියලා තියාගන්න පුළුවන්. ඊළඟ පිටුව මම ලස්සන වදන් ටිකක් ලියන්න තමයි වෙන් කරේ. ඉතින් ඊළඟ පිටුව මම මගේ ආදරණීයන්ගේ බර්ත්ඩේස් ලියන්න තමයි වෙන් කරේ. මොකද සමහර ලාවට අපිට ඒවත් අමතක වෙන්න නිසා. ඉතින් ඊළඟට මම 2025 බලන්න බලාපොරොත්තු වෙන මූවිස් දාන්න තමයි මෙන්න මේක තියලා තියෙන්නේ. ඉතින් ඒකෙදී මම බලපු මූවිස් තමයි මම ලියලා තියෙන්නේ. ඊළඟට ඊයර් ප්ලෑන් එක හදලා තියෙනවා. ඒකට මම කොටස් දෙකක්, ඒ කියන්නේ පිටු 4ක් වෙන් කරලා තියෙනවා ඊයර්ස් ප්ලෑන් හදන්න. ඊළඟට මම ගෝල් ඇක්ෂන් ප්ලෑන් කියලා වෙන් කරේ මට තියෙන ගෝල් සහ ඒවා මම මොකටද කරන්න ඕනි, ඒවා ළඟා කරගන්න මම මොනවද කරන්න ඕනි වගේ මං ඒවා වෙනුවෙන් මම කරන පියවරයන් මොනවද, මගේ උත්සාහයන් මොනවද, මට ඒ වගේ ලැබුණු දේවල්, ඒ වගේ හැමදේම ලියන්න මම මේ පිටුව එක වෙන් කරා. ඊළඟ පිටුව වෙන් කරලා තියෙන්නේ දවසට බලන්න පුළුවන් හොඳ මොටිවේට් වෙන වදන් ටිකක් තමයි ලස්සනට ලියලා තියලා තියෙන්නේ.
ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ වැඩ කරගෙන යනකොට. බුලට් ජර්නල් පොත පෙරලලා ඔයාට මේකක් දකිනකොට දවසට හොඳ එනර්ජි එකක් හම්බෙනවා. ඉතින් ඒකෙන් පස්සේ මම යර්න් පික්සල්ස් තමා හදලා තියෙන්නේ. ඉතින් මේකෙදි කියන්න ඕනේ ඇත්තටම මේ වගේ ට්‍රැකර්ස් බලන්න ඔයාලට Pinterest app එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ පිළිවෙලම ඕනේ නැහැ. ඔයාලට කැමති පිළිවෙලකට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් යර්න් පික්සල්ස් කියන එකේදී මම දාලා තියෙන්නේ ඒ දවස හොඳ දවසක්ද, ප්‍රොඩක්ටිවිටි දවසක්ද, නැත්නම් සාමාන්‍ය දවසක්ද, ස්ට්‍රෙස් වුණ දවසක්ද කියන එක දාන්න. ඉතින් මම මේක හදලා තියෙන්නේ අවුරුද්දටම අවුරුද්දේ මාස 12යි දින 31ක්ම සටහන් කරලා තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඒ අදාළ මාසේ අදාළ දිනේ මොන විදිහට ගෙවුනද කියන එක සටහන් කරන්න, පාට කරන්න. ඉතින් ඊළඟට මම දවසේ කාලගුණය සටහන් කරන්න හදලා තියෙනවා. ඊළඟට ස්ලීප් ට්‍රැකර් එක මම දවසේ පැය කීයක් නිදා ගන්නවද කියන එක සටහන් කරන්න. ඉතින් මේක අවුරුද්දටම තියෙන නිසා හරිම පහසුයි. අවුරුද්දටම මේක සටහන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන වෙදිනේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේකක්වත් හරියට දිගටම කරලා නැහැ කියලා ඔයාලට පේන වෙති. ඊළඟට මම දාලා තියෙන්නේ ප්‍රොඩක්ටිවිටි ට්‍රැකර් එක. ඒ කියන්නේ දවසේ ප්‍රොඩක්ටිවිටි එක 100%යිද 180%යිද. ඉතින් මේක ඔයාලට තේරෙනවනේ අද දවස හොඳටම වැඩ කරපු දවසක් නම් ප්‍රොඩක්ටිවිටි එක 100% 80 වගේ දෙන්න පුළුවන්. ඉතින් දවසේ මොකොත්ම වැඩක් කරන්න බැරි වුණා නම් 0 දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලට ඒක කැමති විදිහට හදාගන්න පුළුවන්. ඊළඟට හැපිනස් ට්‍රැකර් එක. අද දවස් සතුටින්ද ගත කරේ නැත්නම් දුකෙන්ද, ගොඩක් අප්සෙට් වෙච්ච දවසක්ද, අසතුටු දවසක්ද වගේ දේවල් මේකේ සටහන් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට කැමති පාටවල් අර කොටු වලට දාගන්න පුළුවන්. ඉතින් ඒක Tamanට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊළඟ පිටුව මම වෙන් කරේ මගේ ස්ට්‍රෙස් ට්‍රැකර් එක දාන්න. ඉතින් මම දවසේ ස්ට්‍රෙස් වුණ එක ගැන, ඉතින් ස්ට්‍රෙස් වුණේ නැද්ද, නැත්තම් සාමාන්‍ය ප්‍රමාණයෙන්ද, ගොඩක් ස්ට්‍රෙස් වුණාද, ෂෝ එකක් නැද්ද, අන්න ඒ වගේ දේවල් සටහන් කරලා දාගන්න තමයි ඒක තියෙන්නේ. ඇත්තටම මේකේ තියෙන ප්‍රයෝජනේ තමයි අපිට ඒක නිතරම දකිනකොට අපේ ස්ට්‍රෙස් වෙලා තියෙන දවස් කොහොමද, ඉතින් මොන දවස්වලද ඒ වගේ දේවල් අපිට දැනගෙන අපේ ඉදිරි ජීවිතේ පාලනය කරගෙන ලස්සනට යන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ඊළඟ පිටුව වෙන් කරේ ක්‍රයින් ට්‍රැකර්ස් වලට. කියන්නේ මම මේ අඬපු දවස් සහ අඬපු නැති දවස් වෙන් කරන්න. මේකෙදි අපිට බලා ගන්න පුළුවන් අපි අඬපු දවස් මොනවද, අඬපු නැති දවස් මොනවද කියලා. එතකොට අපේ හිතට මැති වෙනවනේ අපි අඬන්නේ නැතුව ඉදිරි දවස් ටික ගෙනියන්න ඕනි කියන එක. අන්න ඒ වගේ මොටිවේට් එකක් කරගන්න වලට මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඊළඟ ට්‍රැකර් එක විදිහට මම දාලා තියෙන්නේ වෝටර් ට්‍රැකර් එක. ඉතින් මම ගොඩක් වතුර බොන අඩු කෙනෙක් නිසා වෝටර් ට්‍රැකර් එක මම දාගත්තා. ඒ වුණාට ඉතින් මේක මට දිගටම කරගෙන යන්න බැරි වුණා. ඉතින් ඊළඟට පීරියඩ් ට්‍රැකර් එක මේකත් සම්පූර්ණ කරගන්නම් බැරි වුණා. මේකෙදී අපිට පුළුවන් අපේ පීරියඩ්ස් හැදෙන දවස් මතක් කරලා තියාගන්න. මේක ඉතින් ගෑනු ළමයෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් මම ඊළඟට බුලට් ජර්නල් එකේ ඊළඟට පිටුවෙන් කරගත්තා මාසෙන් මාසෙට ට්‍රැකර්ස් ලකුණු කරන්න. හැබැයි ඉතින් ඔයාලට කියන්න ඕනේ ඔයාලා දවසේ වැඩක් මොන හරි වැඩක් කරන කෙනෙක් නම්, බිසි කෙනෙක් නම් ඔයාලට මේ මන්ත්ලි ට්‍රැකර් කරන එක ඇත්තටම ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් අත්දැකීමෙන් මටත් එහෙමයි. මමත් දවසම රැකියාවට ගිහිල්ලා එන නිසා මටත් හවසට ආවම මේ ඩේලි ට්‍රැකර් එක කරන්න අමාරුයි. ඉතින් මන්ත්ලි එකම කරන්න අමාරුයි. ඒ නිසා තමයි අපිට අර මුල් පිටු ටිකේ පෙන්නපු ටික විතරක් හදාගත්තා නම් ඇත්තටම ලේසි වෙන්නේ. මොකද අපි ට්‍රැකර් කරන ඒවා අවුරුද්දටම හදාගත්තාම ඒක ඇත්තටම ලේසි. එහෙම නැතුව අවුරුද්දටත් හදලා ආයේ මාසෙන් මාසෙටත් හදපුවම අපේ වැඩත් එක්ක අපිට ඒක කරගෙන යන්න අපහසු වෙනවා. මේ ඔයාලට පේන්නේ මම ජනවාරි මාසෙට හදපු ට්‍රැකර් ටික. එනකොට මේක මම ඇත්තටම කරපු නැති තරම්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ජර්නල් බුක් එකේ අවුරුද්දටම හරියන විදිහට ට්‍රැකර්ස් ටික හදාගෙන ඔයාලගේ අනිත් වැඩ කටයුතු ඔක්කොම ටිකේ බුලට් ජර්නල් පොතටම ඇඩ් කරගෙන තියාගන්න. උදාහරණයක් විදිහට YouTube කරනවා නම් YouTube ට්‍රැකර්,
ඒ වගේම ඔයාගේ ස්ටඩී වැඩ හැම දේම ඒකෙම අඩංගු කරලා තියාගන්න. ඉතින් මේකෙදි මම කරපු එකක් ඩෝඩල් එක. මේකෙදි මම දවසට හිතුණු වෙලාවක මම කැමති පොඩි චිත්‍රයක් අඳිනවා මේ පිටුවේ ඇවිල්ලා. ඉතින් ඊට ග්‍රැටිටියුඩ් ඒකෙත් ග්‍රැටිටියුඩ් ලියුවා. ඒත් මට හිතුණු දෙයක් තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් වෙනම කරගෙන යනකොට ඒක ගොඩක් ලේසි. මොකද මේකෙත් ග්‍රැටිටියුඩ් කරලා තවත් ග්‍රැටිටියුඩ් ජර්නල් එක පවත්වාගෙන යන එක ඇත්තටම ඉතින් අපිට අපහසු දෙයක්. ඒ නිසා මම නම් ඔයාලට යෝජනා කරන්නේ ඔයාලා බුලට් ජර්නල් එකක් කරනවා නම් බුලට් ජර්නල් එක වෙනම කරන්න, ග්‍රැටිටියුඩ් ජර්නල් එක වෙනම කරන්න කියලා. එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා තවත් වීඩියෝ එකකින් හමු වෙනකම්. ඉතින් ඒක මම කියන්න ඕනි මම ඉදිරියට 2026 බුලට් ජර්නල් එක හදන වීඩියෝ එක අරගෙන එන්නම්. ඒ වගේම මම ඔයාලට ග්‍රැටිටියුඩ් ජර්නල් එක කරන හැටිත් ඕනි නම් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමුගන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.